තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද මේ වීඩියෝවෙන් කතා කරමු සිංහ ලග්න හිමියන්ට උදාවන වසර කෙසේද කියලා. ලග්න ලොව රජු ලෙස සැලකෙන සිංහයෙකු වැනි අභිමානයක් ඇති සිංහ ලග්න හිමියනි. 2026 වසර ඔබ වෙත රැගෙන එන්නේ ජයග්‍රහණයේ මාවතක්ද නැතිනම් අභියෝගාත්මක කඩළු පෙළක්ද? විශේෂයෙන්ම මේ වසරේ සිදුවන ප්‍රධාන ග්‍රහමාරුත් සමග ඔබේ ජීවිතයේ මෙතෙක් වසා තිබුණු දොරටු කිහිපයක් විවෘත වීමට නියමිතයි. ඒත් ඒ හැමදේම සිදුවෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන විදිහට නම් නෙමෙයි. ලග්නාධිපති රවි ග්‍රහයා බලවත් වන කාල සීමාවන් තුල ඔබේ නිරෝගීභාවය ඉහළ මට්ටමක පවතිනවා. නමුත් වසරේ මැද භාගයේදී ඇතිවන යම් ග්‍රහ බලපෑමක් නිසා ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු ශරීර අවයවයක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ කුමක්ද? සිංහ ලග්න හිමියන් 2026 වසරේ අනිවාර්යයෙන්ම නොකළ යුතු වැරදි 3යි. ඒ මොනවාද? ඔබේ වාසනාව දෙගුණ කර ගැනීමට හැකි වසරේ සුවිශේෂී දින 3 මොනවාද? වසරේ භයානකම මාසය කුමක්ද? අපි මෙම වීඩියෝවෙන් මේ සියලු දේ ගැන කතා කරනවා. රැඳිලා ඉන්න වීඩියෝව අවසන් වන තෙක් මේ වීඩියෝවෙන් අනිවාර්යෙන්ම ඔබේ ජීවිතයේ වටිනාකම වැඩි කරાવી. 2026 වසර ආරම්භයේදීම ග්‍රහලව සෙන්පති වන අඟහරු සහ බුද්ධියට අධිපති වූ බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව සිංහ ලග්න හිමියන්ගේ වෘත්තීය ජීවිතයේ විශාල පෙරලියක් පෙන්눔 කරනවා. ඔබ මෙතෙක් කල මහන්සි වී වැඩ කළත් නිසි ඇගයීමක් ලැබුණේ නැද්ද? එහෙනම් 2026 මැද භාගය වන විට ඔබව පුදුමයට පත් කරන ආරංචියක් ලැබෙන්න නියමිතයි. හැබැයි මතක තබා ගන්න මේ වාසනාව ලැබෙන්නේ හැමෝටම නෙමෙයි. ඔබේ කේන්දරයේ පවතින එක් සුවිශේෂී ග්‍රහ පිහිටීමක් මත පමණයි ඒ දේ තීරණය වෙන්නේ. ධන සම්පත් ගැන කතා කරනකොට 2026 වසරේ ගුරු ග්‍රහයාගේ ගමන සිංහ ලග්න හිමියන්ට ඉතාමත් තීරණාත්මකයි. ඔබ නොසිතූ පැත්තකින් මුදල් ගලා එන මාර්ග කිහිපයක් මේ වසරේදී විවෘත වෙනවා. විශේෂයෙන්ම නිවාස, ඉඩකඩම් හෝ යාන වාහන සිහිනයක් තිබුණා නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම් මේ වසරේ නිර්මාණය. නමුත් මෙන්න මේ දේ ගැන ඔබ දෙපාරක් සිතන්න ඕන. 2026 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් කාල සීමාව තුළ ඔබගේ මුදල් පසුම්බියට විදින ආකාරයේ අනපේක්ෂිත වියදමක් ගැන තාරකානාවකි පවසනවා. දැන් අපි හැරෙමු ඔබ වඩාත්ම බලාපොරොත්තු වෙන කොටසට. ඒ තමයි ආදරය සහ පවුල් ජීවිතය. තනිකඩව ඉන්න සිංහ ලග්න හිමියන්ට මේ වසරේදී සිකුරු ග්‍රහයාගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. ඔබ හීනෙන්වත් නොහිතපු කෙනෙක් ඔබේ ජීවිතයට සමීප වෙන්න පුළුවන්. ඒ වගේම විවාහකයන්ට පවුලේ දියුණුව වෙනුවෙන් ඉතාමත් වැදගත් තීරණයක් ගන්න සිදු වෙනවා. හැබැයි මේ අතරේ ඔබේ සමීපතම හිතවතෙකුගේ වෙස්ගත් හතුරෙකු ගැන ඉතාමත් පරීක්ෂාකාරී විය යුතු කාලයක් එළඹෙනවා. සිංහ ලග්න හිමියනි 2026 වසරේ ඔබේ ජීවිතයේ ලොකුම පෙරලිය සිද්ධ වෙන්නේ රාහු සහ කේතු කියන ඡායා ග්‍රහයන්ගේ ගමනත් එක්කයි. මේ වසරේ රාහු ඔබේ කේන්දරයේ සුවිශේෂී ස්ථානයකට ගමන් කරනවා. මෙයින් අදහස් වෙන්නේ මොකද්ද? ඔබ මෙතෙක් කල රහසක් විදියට තියාගත්ත දෙයක් ලෝකයට හෙළි වෙන්න පුළුවන්. නැතිනම් ඔබ නොදැන සිටි රහසක් ඔබ ඉදිරියට එන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට මේ කාලය ලොතරැයියක් වගේ වාසනාවන්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ ගමන පිටුපස ඔබ නොහිතන කෙනෙකුගේ අතපෙවීමක්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් කාර්යාලයේදී ඔබට එරෙහිව රහසිගතව ක්‍රියාත්මක වුණු කල්ලියක් ගැන ඔබට මේ වසරේදී දැනගන්න ලැබෙයි. නමුත් සිංහයෙකු වගේ ඒ හැම දෙයකටම මුහුණ දෙන්න ඔබට ශක්තිය ලැබෙන්නේ 2026 මැයි මාසයෙන් පස්සේ. ව්‍යාපාරිකයන්ට නම් මේ වසරේදී අලුත් ආයෝජනයක් සඳහා ඇරයුමක් ලැබෙනවා. සිංහ ලග්නයෙන් උපන් දරුවන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2026 වසරේ විභාග ජයග්‍රහණ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම තාක්ෂණික සහ කලා අංශවලින් ඉහළටම යන්න අවස්ථාව තිබෙනවා. නමුත් දෙමව්පියන් තම දරුවන්ගේ ඇසුර ගැන වෙනදාට වඩා අවධානයෙන් සිටිය යුතු කාලයක් තමයි මේ වසරේ අවසාන කාර්තුව. දරුවෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් මේ කාලයේදී සිද්ධ වෙන්න නියමිතයි. සිංහ ලග්න හිමියන්ගේ 2026 රාජයෝගයේ සහ රහස් සතුරා. සිංහ ලග්න හිමියනි ඔබ මෙතෙක් බලා සිටි ඒ සුවිශේෂී රහස දැන් මම හෙළි කරනවා. 2026 වසරේ මැද භාගයේදී ඔබේ කේන්දරයේ ධර්ම කර්මාධිපති යෝගයට සමාන බලවත් පීඩීමක් නිර්මාණය වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට වසර ගණනාවක් තිස්සේ විසඳාගත නොහැකිව තිබූ නඩු හබ හෝ
දේබල ප්‍රශ්නයක් ඔබ නොසිතූ අයුරින් ඔබේ වාසියට විසඳෙනවා. නමුත් මේ ජයග්‍රහණයත් එක්කම රහස් සතුරා ඉස්මතු වෙනවා. මේ සතුරා ඉන්නේ පිටතක නෙවෙයි. ඔබේ සමීපතම වෘත්තීය වටපිටාව ඇතුළෙමයි. ඔබ කරන කියන දේ විවේචනය කරනවා වෙනුවට ඔබ ඉදිරියේ ඉතාමත් හිතවත් ලෙස පෙනී සිටිමින් ඔබේ රහස් සොයා ගන්නා මේ පුද්ගලයා ගැන ජූලි මාසයේදී ඔබට තහවුරු වේවි. මතක තබා ගන්න, මේ වසරේ ඕනෑවට වඩා විශ්වාස කිරීම ඔබේ පරාජයට පාර කියන්න පුළුවන්. තාරකා අනාවැකි පවසන විදිහට 2026 අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙක සිංහ ලග්න හිමියන්ට ඉතාමත් අපලදායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාර්ග තදබදයේදී හෝ වේගයෙන් වාහන පදවන විට ඉතාමත් කල්පනාකාරී වෙන්න. මේ ශාරීරික අනතුරක් වගේම රජයේ නීතිරීති උල්ලංඝනය කිරීම නිසා සිදුවන දඩුවම් ලැබීමක් වෙන්නත් පුළුවන්. එමෙන්ම මේ කාලය තුල හෘද රෝග හෝ කොන්දේ අමාරු වැනි සෞඛ්‍ය ගැටලු ඇති අය දෙගුණයක් ප්‍රවේශම් විය යුතුයි. ඔබ ගන්නා ආහාර සහ ඔබේ මානසික පීඩනය පාලනය කර නොගත්තොත් වසරේ ඉදිරි කාලයේ රෝහල් ගතවීමට පවා ඉඩ තියෙනවා. දැන් අපි බලමු මේ බාධක ජයගෙන 2026 ඔබේ වසර කරගන්නේ කොහොමද කියලා. ඔබ සෑම බ්‍රහස්පතින්දා දිනකම කහ පැහැති මල් පූජා කර ඉගෙන ගන්නා දරුවෙකුට පොත්පත් පරිත්‍යාග කරන්න. එමගින් ඔබේ ගුරු ග්‍රහයා බලවත් වී ධන යෝග උදා වේවි. සෑම ඉරිදා දිනකම සූර්ය නමස්කාරය කිරීම සහ රතු පැහැති මල් පූජා කර සූර්ය දිව්‍ය රාජයාගෙන් ආශිර්වාද ලබා ගැනීම තුලින් ඔබේ පෞරුෂය සහ ආරක්ෂාව තහවුරු වෙනවා. ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ උතුරු දිශාව ඉතාමත් පිරිසිදුව තබා ගන්න. 2026 වසරේ ඔබේ ධනය ගලා එන දිශාව සිංහ ලග්න හිමියන් අනිවාර්යෙන්ම දැනගත යුතු තවත් දෙයක් තියෙනවා. 2026 නොවැම්බර් මාසයේදී ඔබට ලැබෙන අමුතුම ආකාරයේ ආරාධනාවක් ඔබේ ජීවිතයේ ඊළඟ වසර 10ක ගමන තීරණය කරනවා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද ඒ පිටුපස සැඟවුණු විශාල රාජ්‍ය අනුග්‍රහයක් හෝ විදේශීය අවස්ථාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඔබේ ලග්නයට අදාළව මේ කියපු කරුණු ඔබේ ජීවිතයට කොහොම බලපායිද කියලා සැකයක් තියෙනවා නම් ඔබේ උපන් වේලාව සහ උපන් ස්ථානය එක්ක ඔබේ ගැටලුව කමෙන්ට් කරන්න. මම ඊළඟ වීඩියෝවක් මගින් ඒ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු. කිසිවෙකු නොකියන කරුණු ඵල රහස. සිංහ ලග්න හිමියනි, මේ කරුණු බොහෝ දෙනෙක් ඔබට කියන්නේ නැහැ. වසරේ ඔබේ කේන්දරයේ 8 වැන්නේ සහ 12 වැන්නේ සිදුවන සුවිශේෂී ග්‍රහ සංයෝගය නිසා ඔබේ පරම්පරාවෙන් උරුම වූ යම් රහස් දේපලක් හෝ මෙතෙක් සැඟවී තිබූ අන්තිම කැමැති පත්‍රයක් වැනි දෙයක් කරලියට එන්න නියමිතයි. නමුත් මෙතනදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. මේ දේපල ලබා ගැනීමට යාමේදී ඔබේම ලේනෑයෙකු සමග ඇතිවන මතභේදය දුරදිග ගොස් එය ප්‍රසිද්ධියේ ඔබේ ගෞරවයට හානිවන තත්වයකට පත්වන්න පුළුවන්. ඒ නිසා 2026 මැයි සහ ජුනි මාසවලදී නිශ්ශබ්දතාවය ඔබේ හොඳම ආයුධය කරගන්න. සිංහ ලග්න හිමියන්ගේ වාසනාවේ දොරටුව විවෘත වන හෝරාව. ඔබ දන්නවද 2026 වසරේ ඔබට ඉතාමත් බලවත් ඉන්ද්‍ර යෝගයක් උදාවන දින 3ක් තියෙනවා. මේ දිනවලදී ඔබ කරන ඕනෑම අලුත් වැඩක් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඒ දින 3 තමයි මාර්තු මාසයේ සූර්යයා උච්ච වීමට පෙර එළඹෙන එක් සුවිශේෂී බදාදා දින. අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට රවි පැමිණෙන දිනය. දෙසැම්බර් මාස අවසාන සතියේ එළඹෙන සුබ හෝරාව. මේ දිනවලදී ඔබ අඳින ඇඳුමේ වර්ණය පවා ඔබේ ජයග්‍රහණය තීරණය කරනවා. විශේෂයෙන්ම රන්වන් පැහැය සහ තැඹිලි පැහැය මේ වසරේ ඔබේ ශක්තිය වැඩි කරන වර්ණයි. බොහෝ සිංහ ලග්න හිමියන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපිට හැමෝම ඉරිසියා කරන්න කියලා. 2026 දී ඒ ඉරිසියාකරුවන්ව ඔබේ පාමුල දනගස්වන්න පුළුවන් සුවිශේෂී මානසික සහ ජ්‍යොතිෂ්‍ය ක්‍රමයක් තියෙනවා. ඔබේ පෞරුෂය වැඩි කර ගැනීමට ඔබ පාවිච්චි කළ යුතු සුවඳ විලවුන් වර්ගයේ සිට ඔබ නිවසේ තබා ගත යුතු ශාකය දක්වා රහස් කීපයක් තියෙනවා. ඔබ නිවසේ ඊසාන දිශාවේ කුඩා පැන් බඳුනක් තබා ඒ අසල රතු මල් පූජා කරන්නේ නම් වසරේ මැද භාගය වන විට ඔබේ සතුරන් සියල්ලම ඔබෙන් සමාව ඉල්ලාගෙන එන අයුරු ඔබට දැක ගත හැකි වේ. වීඩියෝ අවසන් කරන්නට පෙර 2026 වසරේ ඔබ මුහුණ දෙන භයානකම පාවා දීම ගැන කියන්නම්. මේ සිදුවන්නේ මුදල් සම්බන්ධ ගනුදෙනුවකදී. ඔබ ඉතාමත් විශ්වාස කරන ඔබේ පවුලේ කෙනෙකුටත් වඩා සමීප පුද්ගලයෙක් ඔබේ අස්සනක් හෝ ඔබේ ලේඛනයක් අවභාවිතා කරන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේදී කිසිම ලියකියවිල්ලකට අපකරුවෙකු ලෙස අත්සන් කරන්න එපා.
ඒ එක අත්සනක් නිසා ඔබේ මුළු අවුරුද්දම නීතිමය ප්‍රශ්නවලට පැටලෙන්න පුළුවන්. දැන් මම ඔබට අවස්ථාවක් දෙනවා 2026 දී සිංහ ලග්නයට අදාළව ඔබේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද? ඒ රැකියාව ගැන, නැතිනම් විවාහය ප්‍රමාද වීම ගැනද, එහෙමත් නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනය ගැනද? ඔබේ ඒ ප්‍රශ්නය ඔබේ උපන්දිනයත් සමග පහලින් කමෙන්ට් කරන්න. මම මීළඟ වීඩියෝවෙන් ඒ අතරින් තෝරාගත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු වීඩියෝවක් මගින් ලබා දෙනවා. ඒ වගේම සිංහ ලග්නයේ ඔබට පමණක් කුරුම වූ මහා ධනලක්ෂ්මී පූජාව නිවසේදීම කරගන්න ආකාරය මම මීළඟ වීඩියෝවෙන් කියා දෙනවා. මතක තබා ගන්න. සිංහයා සෑම විටම රජෙක්. නමුත් රජෙකුට උවද කිරුළ අහිමිවන අවස්ථා තියෙනවා. 2026 දී ඔබේ කිරුළ රැකගන්නේ කොහොමද කියලා දැනගන්න මීළඟ වීඩියෝ එනතුරු අප සමග රැඳී. මේ වීඩියෝවෙන් ඔබේ ජීවිතයට යම් කිසි දැනුමක් ලබා ගත්තා නම් හෝ මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් පමණක් වීඩියෝවට ලයික් එකක් දාන්න. ඒ වගේම ඉදිරියේදී ගෙනෙන වීඩියෝ නැරඹීමට channel එකත් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝව ඔබේ ලග්නය සිංහ වූ තවත් යහළුවන් කීප දෙනෙකුට ෂෙයා කරන්න. එයින් ඔවුන්ගේත් ග්‍රහබල දුරු කර ගැනීමට හැකි වේවි. සියලු දෙනාට වාසනාවන්ත හෙට දවසක් වේවා. තෙරුවන් සරණයි.